අප රකින මහා සයුර රැකගනිමු. මහා සයුර අපි ජීවත් වෙන ලෝකයේ මතුපිට 71% වැසී ඇත්තේ ජලයෙන් වන අතර එම සමස්ත ජලස්කන්ධයෙන් 96.5% මහා සාගරයයි. මේ මහා සයුර අති සුවිශේෂී වූත් අති සංවේදී වූත් විචිත්‍ර වූත් සුවිශාල පරිසර පද්ධතියකි. එය ලෝකයේ අති විශාල සුවිශේෂී ජීවී විශේෂයන්ට සමුද්‍ර ශාක සහ පැලෑටි විශේෂයන්ට පැවැත්මක් ගෙනදෙයි. එමෙන්ම එය දීවර නාවක සංචාරක ආදී ක්ෂේත්‍ර රැසක නියුතු අති විශාල ප්‍රජාවකට සිය ජීවන මාර්ගයද සකසා දෙනු ලබයි. රට වටේම ඉතා සුන්දර සාරවත් මහමුදක් තියෙන තරම් අපේ රටත් අතිශය වාසනාවන්ත වෙලා තියෙනවා. කනගාටුවට කරුණක් වන්නේ මේ වන විට මේ මහා පාරාදීසය අතිශය වේගයෙන් දූෂණයට ලක්වෙමින් පැවතීමයි. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ සමුද්‍ර දූෂණය මේ ආකාරයෙන්ම වර්ධනය වෙමින් පැවතුනහොත් 2050 වසර වන විට සාගරයේ මත්ස්‍යයන්ට වඩා ප්ලාස්ටික් වැඩිවීමට හැකි බවයි. එසේම මල මුහුදු කලාප සිතාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් මුහුදු ජලයේ පොදුවේ ඔක්සිජන් ප්‍රතිශතය බොහෝ අඩු වෙලා තියෙන්නත් පුළුවන්. මේ හැම දෙයක් එක්කම මිනිසාටත් හිතාගත නොහැකි ආකාරයේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නත් පුළුවන්. මේ සමුද්‍ර දූෂණය නිසා අපේ රටේ මුහුදේත් මියගිය මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. සමුද්‍ර දූෂණය කියන්නේ විවිධාකාර රසායනික අපද්‍රව්‍ය හෝ වෙනත් කැලිකසල ගොඩබිමින් සමුද්‍රයට එකතුවීමත් ඒ හරහා සාමුද්‍රීය පරිසරයට හානි සිදුවීමත් කියලා සරලව හඳුන්වන්නට පුළුවන්. සංඛ්‍යා ලේඛනවලින් කියවන විදියට මහා සමුද්‍රයට එකතු වෙලා තියෙන අන්වීක්ෂීය ප්‍රමාණයේ ප්ලාස්ටික් ප්‍රමාණය දර වශයෙන් කොටස් ට්‍රිලියන 51ක් පමණ වෙනවා. ඒ කියන්නේ ටොන් 2,69,000ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක්. මේ වන විට අපේ රටේ අපේ මුහුදු තීරයට වසරකදී එක්වන ප්ලාස්ටික් පොලිතීන් අපද්‍රව්‍ය ප්‍රමාණය ඝන මීටර් විශාල ප්‍රමාණයක්. කෘෂිකර්මය සඳහා භාවිතා වන පොහොර, කෘමිනාශක, මිනිසුන් ඉවතලන ඝන සහ ඝන නොවන කැලිකසල, කර්මාන්ත ශාලාවලින් පිටතලන ඝන අපද්‍රව්‍ය සහ රසායනික දියර ලෙසින් එක්වන කසල ඉන් කීපයක්. සිතාමතාම මුහුදට අපද්‍රව්‍ය එක්කිරීම තවත් කාරණයක්. විශේෂයෙන්ම කාර්මික අපද්‍රව්‍ය, විෂ සහිත අපද්‍රව්‍ය වගේ දේ බැහැර කරලීමේ ක්‍රමයක් විදිහට සිතාමතාම සමුද්‍රයට එක්කිරෙනවා. මේ හැරෙන්නට සමුද්‍රයේ යාත්‍රා කරන නැව් සහ යාත්‍රාවලින් තෙල්, අනතුරුදායක අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ රිජිෆෝම් වැනි අපද්‍රව්‍ය සාගරයට එක්වෙනවා. දීවර ප්‍රජාව විසින් වෙරළත සිට බෝට්ටු එන්ජින් අලුත්වැඩියා කිරීම, බෝට්ටු නිසි ලෙස නඩත්තු නොකිරීම ආදී ඔස්සේත් මුහුදු ජලයට තෙල් එකතු වෙනවා. කෙසේ වෙතත් සමුද්‍රයට එක්වන අපද්‍රව්‍ය වලින් 80%ක්ම එක්වන්නේ රට අභ්‍යන්තරයෙන්. සාගරයට මේ විදිහට අපද්‍රව්‍ය එක්වීමෙන් සමස්ත සාගර ජෛව පද්ධතියටම විවිධ තර්ජන එල්ල වෙනවා. සමුද්‍ර දූෂණය වැළැක්වීමට නම් මුහුදට හෝ මුහුදට ගලාගෙන යන ජල මූලාශ්‍රයන්ට අපද්‍රව්‍ය සහ කැලිකසල බැහැර නොකර සිටීමෙන් විතරක් මේ ගැටලුව විසඳන්න බෑ. පොදුවේ ගොඩබිම එකතු වෙන කැලිකසල ප්‍රමාණය අවම කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම හරි විදිහට සිදු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය, ප්ලාස්ටික්, රසායනික පොහොර සහ වෙනත් නොදිරන අපද්‍රව්‍ය ඉතිරි වෙන දෑ භාවිතා කිරීම හැකිතාක් අවම කිරීම මෙතනදී වැදගත් වෙනවා. එමෙන්ම සමුද්‍ර පරිසරය දූෂණයට අදාළ නීති පනත් යාවත් කාලින කිරීම සහ ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් අනිවාර්ය කාරණයක්. සාගර පද්ධතියේ මේ පරිසර සමතුලිතතාවය බිඳවැටීම නිසා අවසානයේදී දීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන්න පුළුවන්.
සමුද්‍රයේ සමතුලිත භාවය නැතිව දීවර කර්මාන්තය රැකෙන්නේ කොහොමද? එය දීවර රැකියාවේ නියැලෙන ඔබත් සිහිතබාගත යුතුම කාරණාවක්. ඒ නිසා වඩා යහපත් හෙටක් වෙනුවෙන් අප රකින මහා සයුර රැකගනිමු. ඩයලොග් සයුර වෙතින් දීවර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සෞහෘද සත්කාරයක්.